මම හදපු RC ප්ලේන් එකකට EDF මෝටර එකක් හයි කරපු කතාව තමයි මම ඔයාලට මේ කියන්න යන්නේ. EDF කියන එක තේරුම තමයි ඉලෙක්ට්‍රික් ඩක්ට් ෆෑන් කියන එක තමයි මේකේ තේරුම තියෙන්නේ. අපිට මේ වගේ මෝටර ලංකාවේ මාකට් එකේ මිලදී ගැනීමට බොහොම අඩුයි. අපිට මේ වගේ මෝටරයක් සාමාන්‍යයෙන් ගෙන්නන්න වෙන්නේ ඔන්ලයින් තමයි. එතකොට අනිත් මෝටර වගේ නෙමෙයි මේ මෝටර වල ලොකු ගාණක් වෙනවා මේකේ ප්‍රයිස් එක එහෙම. එන ප්‍රයිස් එක වෙනස් වෙනවා මේකට එන මිලිමීටර් ගාණ. ඒ කියන්නේ මේකට එන උස ප්‍රමාණය ඊට පස්සේ මේකට එන බ්ලේඩ් ප්‍රමාණය. ඒ කියන්නේ මේක සමහර වෙලාවට බ්ලේඩ් එනවා 3ක් එනවා බ්ලේඩ් 6ක් එනවා බ්ලේඩ් 12ක් එනවා. ඉතින් ඒ වගේ බ්ලේඩ් එන්න මේක ගාණ තව ටිකක් වැඩි වෙනවා. මේ EDF මෝටර වල බ්ලේඩ් වැඩි වෙන්න අපිට දෙන ට්‍රස් ප්‍රමාණය මෙයාලගේ වැඩි. එතකොට අපි ඇයි මේ වගේ EDF මෝටරයක් අපේ RC ප්ලේන් එකට හයි කරන්නේ? ඇත්තේ එයාක්‍රාෆ්ට් එක ටර්බයින් එන්ජින් එක ඔයාලා දැකලා තියෙන්නේ. මෙන්න මේ වගේ හැඩයක් තමයි තියෙන්නේ. අපි RC ප්ලේන් එක හදනකොට මේ වගේ ටර්බයින් එන්ජින් දාන්න අපිට බෑ. ඒතර අපි කරන්නේ ඊට ආදේශක පොඩි එන්ජින් එකක් තමයි හයි කරන්නේ. ඒකට හොඳම එක තමයි මේ EDF කියන මෝටරේ. ඒතර මේ EDF කියන මෝටරේ ඉලෙක්ට්‍රික්. ඒතර මේවයි ටර්බයින් කියලා එන්ජින් එකකුත් එනවා. ඒ වගේ ටර්බයින් එන්ජින් එක මේ EDF එන්ජින් එකක් අතර බලද්දී මිල ඉතාමත් අධිකයි. එතකොට මේ EDF මෝටර රුපියල් 25000ක් වෙනකොට එතකොට ඒ ටර්බයින් එන්ජින් එක රුපියල් ලක්ෂ 6-7ක් විතර වෙනවා. ඊට වැඩි වෙන්නත් පුළුවන්. එතකොට අපි මේ EDF මෝටරයක් අපි ප්ලේන් එකට හයි කරන්නේ අපි normal aircraft එකක් හදුවොත් ඒකට මෝටරයක් හයි කරලා ඒකට ප්‍රොපලර් එකක් අපි හයි කරනවා. අපි RC ජෙට් එකක් Boeing aircraft එකක් RC Airbus එකක් හැදුවොත් එහෙම අපි මේ හදපු aircraft එක උඩට fly කරගන්න ගොඩක් කට්ටිය කරන්නේ push up prop ක්‍රමයට තමයි මෝටරයක් හයි කරන්නේ. push up prop ක්‍රමය කියන්නේ ඒතර aircraft එකේ මෝටරය අපි හයි කරලා තියෙන aircraft එකේ පිටිපස්සේ. එතකොට මෝටරේ nose කොටස එන්නේ aircraft එකේ පිටිපස්සේ. push up prop ක්‍රමයට aircraft එක අපිට පිටිපස්සේ tail එකේ වුණත් මේ මෝටරය හයි කරන්න පුළුවන්. wing එක දෙපැත්තෙන් හයි කරන්න පුළුවන්. නැත්නම් බඳ කපලා බඳ මැදින් අපිට හයි කරගන්නත් පුළුවන්. මම ඔයාලට කිව්ව පුෂර් ක්‍රමය ගම ඊට පස්සේ ආයේ පුලර් ක්‍රමයක් තියෙනවා. පුලර් ක්‍රමය කියන්නේ සාමාන්‍ය මෝටර තියෙන ඉස්සරහෙන් තියෙනවට තමයි පුලර් කියන්නේ. තව මේකට ට්‍රැක්ටර් කියලා ක්‍රමයක් කියනවා. මේ ගුවන් යාන සඳහා උදාහරණයක් වශයෙන් කිව්වොත් ඔයාලා දන්නවා Cessna කියන එයාක්‍රාෆ්ට් එක. ඊට පස්සේ C130 Y12 ඒ වගේ ඉස්සරහෙන් තමයි ඒවයි එන්ජින් එක තියෙන්නේ. ඒ ගුවන් යානාවට තමයි අපි පුලර් සහ ට්‍රැක්ටර් ක්‍රමය කියන්නේ. එතකොට අපි මේ EDF මෝටරේ භාවිතා කරන්නේ එයාක්‍රාෆ්ට් එකේ ත්‍රාත්තික පෙනුම ගන්න සහ ඊට පස්සේ අමාර කට්ටිය ආසයි මේ ජෙට් එකේ ඇත්ත සද්ද ගන්න. එතකොට මේ EDF මෝටරේ ජෙට් එකේ ඇත්ත සද්ද ළඟින් යන විදිහට පොඩ්ඩක් තියෙනවා. අපි හදන ජෙට් එකට පුලර් ක්‍රමයට හරි පුෂර් ක්‍රමයට හරි අපි මෝටරේ හයි කරායින් පස්සේ ඒක ඇර ත්‍රාත්තික පෙනුම ගොඩක් වෙලාවට යනවා. මොකද මෝටරේ අර එලීට පැනලා වගේ තියෙනවා. හැබැයි මේ EDF මෝටර එක හයි කරායින් පස්සේ එහෙම මෝටරයක් කිසි දෙයක් පේන්නේ නැහැ මෝටරේ තියෙන බඳ ඇතුළේ. ඒතකොට එයාක්‍රාෆ්ට් එකේ හොඳ පෙනුමක් එහෙම තියෙනවා. ඔන්න ඔය කාරණා නිසා තමයි ගොඩක් කට්ටිය EDF මෝටර භාවිතා කරන්නේ. ඔයාලා මේ EDF මෝටර එකක් ඔයාලගේ එයාක්‍රාෆ්ට් එක හයි කරනකොට ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන මේකේ ඇන්ගල්. අපි මේ EDF මෝටරයක් එයාක්‍රාෆ්ට් එකට හයි කරනකොට මේ මෝටරේ නෝස් කොටස ගොඩක් අප් කරන්නේ නැහැ. ලේසිම විදිය තමයි ඔයාලා එයාක්‍රාෆ්ට් එකේ තියෙනව නේද එලිවේටර් එක. එලිවේටර් එකත් එක්ක මේ මෝටරේ සමාන්තරව තියෙන්න ඕනේ නැත්නම් අංශක 3ක් උපරිම EDF මෝටරේ ටච් ට්‍රයැන්ගල් එකක් තියන්න ඕනේ. ඒතර මේ මෝටර කොයි වෙලාවකවත් මෝටරේ නෝස් අප් එකට අපි හදන්නේ නැහැ. ඒ කියන්නේ ටච් ට්‍රයැන්ගල් එක උඩට අපි ගන්නෙ නැහැ. උඩට ගත්තාම වෙන්නේ අපි මේක ෆ්ලයි කරන වෙලාවට පවර් දෙනකොට මේක එයාක්‍රාෆ්ට් එක නෝස් අප් ගන්නවා. ඒතර මේ ටච් ට්‍රයැන්ගල් එක ඩවුන් දාන්න එක EDF මෝටර වලට විතරක් නෙමෙයි අනිත් පුලර් ක්‍රමයට එන ප්ලේන් වලටත් මේ ක්‍රමය එනවා. හැබැයි මේ ක්‍රමය වෙනස් වෙනවා. අපි දන්නවා පුෂර් ක්‍රමයට හදනෝනේ එයාක්‍රාෆ්ට්. ඒ පුෂර් ක්‍රමයට හදනවට ගොඩක් වෙලාවට ටච් ට්‍රයැන්ගල් එක පොඩ්ඩක් උඩට අප් කරනවා. එහෙම ගොඩක් ඇන්ගල් එකකට කරන්නේ එයාක්‍රාෆ්ට් එකේ වින් එකට වඩා මෝටරේ උඩින් තිබ්බොත් තමයි මේ වෙලාවට ගොඩාක්ම අපි ටච් ට්‍රයැන්ගල් එක උඩට අප් කරන්නේ. හරි දැන් අපි කතා කරමු EDF මෝටර වල තියෙන අවාසිය. EDF මෝටර වල තියෙන එක අවාසියක් තමයි මේකේ බැටරි ඉක්මනටම බහිනවා. මේ EDF මෝටර වල පුෂර් සහ පුලර් තරම් ට්‍රස් පවර් එකක් නැහැ. හැබැයි මේක ට්‍රස් පවර් එකක් ගන්න නම් ලොකු වෝල්ටේජ් එකක් දෙන්න ඕනේ. එතකොට මේක ලොකු වෝල්ටේජ් එකක් දාන්න අඩු ගන්න අපි 6 සෙල් 4 සෙල් 5 සෙල් ඒ වගේ සෙල් ලොකු සෙල් ප්‍රමාණයක් තියෙන ලිපෝ බැටරියක් දාන්න ඕනේ. අපි මේ EDF මෝටරයක් මිලදී ගන්න කලින් අනිවාර්යෙන් අපි බලන්න ඕනේ මේ මෝටරේට සෙල් කීයේ ලිපෝ බැටරියද හරියන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ EDF මෝටරයක් අපි මිලදී ගන්නකොට ඒක 4 සෙල් වලින් වැඩ කරන එකක් නම් ඔයාලා 4 සෙල් එකට වඩා වැඩි සෙල් ප්‍රමාණයක් තියෙන ලිපෝ බැටරිය භාවිතා කරොත් එහෙම මේ මෝටරේ පිච්චෙනවා. එතකොට ඔයාට හරියන ට්‍රස් පවර් එක තියෙනවද කියලා අනිවාර්යෙන් මේක බලන්න ඕනේ. එතකොට මේ EDF එකේ ෆෑන් එකට එන බ්ලේඩ්ස් ප්‍රමාණයක් තුනේ. ඒක තියෙනවා සාමාන්‍යයෙන් 3න් තියෙනවා 6න් තියෙනවා 12න් තියෙනවා. ඉතින් ඔයා බලන්න ඔයාට හරියන සයිස් එක තියෙනවද කියලා. මේ EDF මෝටර වලට එයාලා රෙකමන්ඩ් කරන ESC තමයි දාන්න ඕන. උදාහරණයක් වශයෙන් ගමුද එයාලා රෙකමන්ඩ් කරන්නේ ඇම්පියර් 60 ESC එකක් නම් ඔයා 60 70 80 දැම්මම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊට වඩා අඩු ESC දාන්න හොඳ නැහැ. මොකද එහෙම වුණොත් මේ ESC එක පිච්චෙනවා. ඒ නිසා අපි මේ එයාක්‍රාෆ්ට් එකට මේ EDF මෝටර එක හයි කරනකොට මේක වයර් ෂෝට් කරගන්න හොඳ නැහැ. වයර් ෂෝට් කරගත්තොත් මේ EDF මෝටරේ පිච්චෙනවා. EDF මෝටර ගැන දැන්ට ඔයාට මට මේ ගැන තමයි කියන්න තියෙන්නේ. මේ ගැන ඊට වඩා ඔයාලට ගැටලු තියෙන මට කමෙන්ට් එකක් දාන්න. මම දාන හැම එකකම උත්තර දෙනවා. මේ වීඩියෝ එක යම් කිසි දෙයක් ඔයා ඉගෙන ගත්තා නම් channel එක හොඳ නම් මගේ channel එක subscribe කරලා යන්න. මේ වීඩියෝ එක අද බලපු කෙනෙක් නම් ඔයාලා මගේ channel එකට ගිහිල්ලා බලන්න. මේ ගැන ලස්සන තව මම වීඩියෝ කරලා තිනවා දවස්තපාරක ගුවන් යානා ගැන. ඔයාලට මේ සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් අලුත් ලස්සන වීඩියෝකින් අපි ඉස්සරහට හමු වෙමු.